හරි පුතේ ඊළඟට අපි කතා කරන්න යන්නේ දැන් අපි කතා කරන්නේ ගවයා හරකාගේ ආහාර ජීවන පද්ධතියේ තියෙන කොටස් ටික කතා කරානේ. ඊට පස්සේ ඒකේ පළවෙනි කොටස වෙන බුක එහෙම නැත්නම් කට ගැන තමයි මේ ආයේ කතා කරන්න යන්නේ. මුලින්ම පුතේ කටේ ගත්තොත් එහෙම උඩුහණුව සහ දැන් අපි කතා කරොත් මේක උඩුහණුව සහ යටිහණුව කියන. හරිද? උඩුහණුව සහ යටිහණුව කියලා ප්‍රධාන වශයෙන්ම හණු දෙකක් අන්තර්ගත වෙනවා. හරිද? මොකද්ද? උඩුහණුව සහ යටිහණුව කියන හණු දෙක ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඊට පස්සේ පුතේ මේ හණු දෙක එයාලට පුළුවන් මොනව කරන්නද? පුළුල් පරාසයක චලනය කරගන්න. මේ හණු දෙක යාට පුළුවන් පුතේ පුළුල් පරාසයක චලනය කරන්න. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති හරකෙක් තනකොළ කද්දී ගොඩක් වෙලාවට හොඳට අඹරනවා. මේ හණු දෙක ඔහොම අර වටේම කරකවන්න පුළුවන් යට. අපිට එහෙම බෑනේ පුතේ. මේ පැත්තට ගත්තොත් එහෙම හක්ක පයින්න. හරිද? එහෙම නෑ. හරකගේ පුළුවන් පුතේ ඒ හණු දෙක හොඳට වටේට කරකවන්න. ඒකින්ද තමයි අපි කියන්නේ පුළුල් පරාසයක චලනය කරන්න පුළුවන් කියලා. ඊපස්සේ යටි හණුව උඩු හණුව තියෙනවා දත් ටිකක් තියෙනවා. දත් සෙට් එකක් තියෙනවා. දිව තියෙනවා තොල තියෙනවා. මොනවද පුතේ තියෙන්නේ? උඩු හණුව යටි හණුව තියෙනවා දත් ටික තියෙනවා දිව තියෙනවා තොල තියෙනවා. හරිද? එතකොට මේක යටතේ අපි කතා කරොත් එහෙම දත් ටික ගැන විශේෂිත කාරණා ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? බලමු. දත් ගත්තොත් එහෙම පුතේ ප්‍රධාන වශයෙන් අපිට මෙයාව කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙයාගේ දත්. පොඩි කාලේ හැදෙන දත් අපි කියනවා කිරි දත් කියලා. අපේ වගේමයි පුතේ. ඊට පස්සේ ලොකු වුණාම හැදෙන සෙට් එක තියෙනවා. දත් සෙට් එක මොකද්ද? ස්ථිර දත්. හරිද? ඊට පස්සේ අපි මේ දන්ත සූත්‍රයක් මේ තියෙන දන්ත සූත්‍ර ගොඩනගනවා. හරිද? ඒ කියන්නේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් දත් වර්ග 4ක් තියෙනවා කියලා සාමාන්‍යයෙන්. කෘන්තක, රදනක, චාර්වක, පුරස්චාර්වක. කොහොමද මෙයාගේ දත් ටික තියෙන්නේ? මොන විදිහටද තියෙන්නේ කියලා දන්ත සූත්‍රයක් හදලා තියෙනවා. මේ තියෙන උදේ එක පැත්තක විතරයි. හරිද? මේ ටික එක පැත්තක විතරයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ තියෙන ගවයෙක්ගේ කට නම් අපිට මේක දෙකකට බෙදන්න පුළුවන්. හරිද? මේ දෙකකට බෙදලා එක පැත්තකට විතරයි මේ දන්ත සූත්‍රය ගොඩනගලා තියෙන්නේ. උදාහරණයක් විදිහට කිරි දත්වල මේ දකුණු පැත්තේ විතරයි මේ දන්ත සූත්‍රය තියෙන්නේ. ඒ දකුණු පැත්තට සමානව දත් ටිකක් තමයි පුතේ වම් පැත්තේ තියෙන්නේ. එතකොට මේ එක පැත්තක විතරක් දත් ටික අපි බැලුවොත් එහෙම ඊට සමාන දත් සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ දත් ටික අපි ගණන් කරලා බැලුවොත් එහෙම කිරි දත් තියෙන එක පැත්තක 10යි. එහෙනම් වම් පැත්තේ 10යි. එහෙනම් ඔක්කොම කිරි දත් කීයද? 20යි. ඒ විදිහට එන විදිහට මම මේක පැහැදිලි කරන්නම් කොහොමද මේ කිරි දත් 10ක් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් පුතේ කෘන්තක තියෙනවා. රදනක කිරි දත් මෙයාගේ රදනක දත් නැහැ. ඊටසේ පුරස්චාරක තියෙනවා 3ක් තියෙනවා. යටත් 3ක් තියෙනවා. මොකද්ද මේ උඩයි යටයි කියලා දාලා තියෙන්නේ බා? මොනවද මේ උඩ බෙදීම දාලා තියෙන්නේ? දත් බෙදනද? හරිද? මොනවද මේ උඩ යට දාලා තියෙන්නේ? පුතේ මේ උඩ සෙට් එකකින් උඩින් එල්ලලා තියෙන්නේ අපි මොන ටිකද? උඩු හණුවේ දත් සෙට් එක. මේ යටින් එල්ලලා තියෙන්නේ පුතේ මෙයාට යටි හණුවේ දත් සෙට් එක. හරිද? උඩු හණුවේ උඩින් එල්ලලා තියෙනවා උඩු හණුවේ දත් කීයක් තියෙද කියලා. යටින් එල්ලලා තියෙනවා පුතේ යට හණුවේ දත් කීයක් තියෙද කියලා. පැහැදිලිනේ? උඩින් එල්ලලා තියෙන උඩු හණුවේ කීයද? යටින් එල්ලලා තියෙනවා යටි හණුවේ කීයද කියලා. හරිද? උදාහරණයක් විදිහට කිරි දත් වල කෘන්තකවල දන්ත සූත්‍රය තමයි මේ තියෙන්නේ. එහෙනම් කිරි දත් වල ගත්තොත් එහෙම කෘන්තක දත් කීයක් තියෙද උඩු හණුවේ? එකක්වත් නැහැ පුතේ. හැබැයි යටි හණුවේ කෘන්තක දත් තියෙනවා කීයද? 4ක්. කිරි දත් වල කෘන්තකවල දන්ත සූත්‍රය තමයි මේ තියෙන්නේ. එක පැත්තක විතරයි. දකුණු පැත්ත නම් දකුණු පැත්තේ. දකුණු එක පැත්තක ගත්තොත් එහෙම මේ පැත්තේ උඩු හණුවේ කෘන්තක දත් නැහැ. යටි හණුවේ කෘන්තක දත් පුතේ 4ක් තියෙනවා. පැහැදිලිනේ මේ එක පැත්තක විතරයි. එහෙනම් මේක බලමු. රදනක උඩත් බිඳුවයි යටිත් බිඳුවයි. එහෙනම් මොකද එක පැත්තක රදනක දත් එකක්වත් නැහැ. එහෙනම් අනිත් පැත්තෙත් රදනක දත් එකක්වත් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුරස්චාර්වක දත්. හරිද? පුරස්චාර්වක දත් ගැන කතා කරන්නයි යන්නේ. හරිද? පුරස්චාර්වක දත් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපි කීයද? උඩක් තියෙනවා දත් සෙට් එකක් යටත් තියෙනවා දත් සෙට් එකක්. කීයද? උඩු ඇඳේ තියෙනවා දත් 3ක් යටි ඇඳේ තියෙනවා දත් 3ක්. මේ එක පැත්තක පුරස්චාර්වක දත් උඩු ඇඳේ 3ක් තියෙනවා යටි ඇඳේ 3ක් තියෙනවා එක පැත්තක. එහෙනම් එක පැත්තක පුරස්චාරක දත් 3යි නම් අනිත් පැත්ත කීයක් තියෙද? එක පැත්තක පුරස්චාරක දත් 6ක් වෙනවා. උඩයි යටයි දෙකමනේ. එහෙනම් අනිත් පැත්තෙත් පුතේ පුරස්චාරක දත් 6යි. තේරුණානේ? ඒතර මේ තියෙන එක පැත්තක විතර.
ඊට චාරක ගත්තොත් එහෙම මෙතන උඩු ඇන්දෙත් බිඳුවයි යටි ඇන්දෙත් බිඳුවයි. එක පැත්තක. එහෙනම් අනිත් පැත්තෙත් පුතේ චාරක දත් නැහැ. පැහැදිලිනේ? එහෙනම් පුතේ අපි එක පැත්තක ගත්තොත් එහෙම කෘන්තක දත් 4යි එකතුව කෘන්තක දත් 4යි ධන කොච්චරද? චාරක දත් උඩ 3යි යට 3යි. ඒක ඔක්කොම කීයද? 6යි. එහෙනම් පුතේ එක පැත්තක කිරිදත් එක පැත්තක කිරිදත් කීයක් තියෙද? 10ක් තියෙනවා මේ එක පැත්තක. එහෙනම් පුතේ පැති දෙකක් තියෙනවනේ දකුණ වම කියලා. එහෙනම් මේ 10 දෙකෙන් වැඩි කරාම අපිට මුළු කිරිදත් සංඛ්‍යාව ගන්න පුළුවන්. 10 වැඩි කිරීම දෙක මුළු කිරිදත් කීයද? 20යි. එහෙනම් හරක් පැටියෙක්ගේ කිරිදත් සංඛ්‍යාව කොච්චරක් තියෙද? 20ක් තියෙනවා. මුළු කිරිදත්. පැහැදිලිනේ? එක පැත්තක දන්ත සූත්‍රය තමයි පුතේ මේ තියෙන්නේ. එක පැත්තක ඔක්කොම ටෝටල් දත් ටික අපිට කීයද ආවේ? මෙතන කෘන්තක 6යි කෘන්තක 4යි පුරස්චාරක 6යි තිබ්බේ. ඒ දෙක එකතු කරා 10යි. ඒ පුතේ එක පැත්තක ඒක අපි දෙකෙන් වැඩි කරා. එතකොට කීයක් වෙනවද? දත් 20ක් වෙනවා කිරිදත්. හරිද? දැන් බලමු අපි ස්ථිර දත් ගැන. හරිද? ස්ථිර දතුත් ආවොත් එහෙම පුතේ. හරි. මේ තියෙන ස්ථිර දත්. අර මං කිව්වා වගේම පුතේ උඩු ඇන්දෙත් 4යි උඩු ඇන්දේ බිඳුවයි යටි ඇන්දේ 4යි කෘන්තක. හරිද? මේ උඩු ඇන්ද මේක යටි ඇන්ද. හරිද? 4යි තියෙන්නේ. එතකොට රදනක ගත්තොත් එහෙම මෙයාගෙත් නෑ. එහෙනම් පුතේ මුගේ ජීවිත කාලෙට රදනක දත් හැදෙන්නේ නෑ. හරිද? මතකනේ කිරිදත් වලත් රදනක දත් උඩු ඇන්දෙත් නෑ යටි ඇන්දෙත් නෑ. ස්ථිර දත් ආවමත් රදනක දත් උඩු ඇන්දෙත් නෑ යටි ඇන්දෙත්. ඒ වගේම තමයි කෘන්තක දත් ගත්තොත් එහෙම උඩු ඇන්දේ සාමාන්‍යයෙන් නෑ. හරිද? පැහැදිලිනේ? කෘන්තක දත් ගත්තොත් එහෙම උඩු ඇන්දේ සාමාන්‍යයෙන් දත් නෑ. මේ කොටස් දෙකේදීම කිරිදත් වල සහ ස්ථිර දත් යන කොටස් දෙකේදීම නෑ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුරස්චාර්වක දත් ගත්තොත් එහෙම අර වගේම තමයි එක පැත්තක උඩු ඇන්දේ දත් 3යි යටි ඇන්දේ දත් 3යි. චාර්වක ගත්තොත් පුතේ ඒත් එහෙමයි උඩු ඇන්දේ දත් 3යි යටි ඇන්දේ දත් 3යි. කිරිදත් වල පුතේ මතක ඇති චාර්වක දත් තිබ්බේ නෑ. හරිද? එහෙනම් මෙතන අලුතෙන් දත් කීයක් එකතු වෙලාද? එක පැත්තකට 6ක් එකතු වෙලා. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම පුතේ හොඳට බලන්න එක පැත්තක දත් කොච්චර තියෙනවද කියලා බලන්න පුළුවන්. කෘන්තක දත් උඩු ඇන්දේ විතරයි තියෙන්නේ 4යි. ඊට පස්සේ රදනක නැහැ. පුරස්චාර්වක උඩු ඇන්දේ 3යි යටි ඇන්දේ 3යි 6යි. ඊට පස්සේ පුතේ චාරක ගත්තොත් එහෙම උඩු ඇන්දේ 3යි යටි ඇන්දේ 3යි 6යි. 6 6 12යි 4යි 16ක් තියෙනවා. මේ පුතේ එක පැත්තක විතරයි. එහෙනම් වම් පැත්තේ උදාහරණයක් වම් පැත්තේ හෝ දකුණු පැත්තේ 16ක් තියෙනවා නම් අනිත් පැත්තේ කීයද? දෙකෙන් වැඩි කරනවා. ඔක්කොම දත් කීයද? 32ක් තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් ගවයෙක්ගේ ස්ථිර දත් පුතේ කොච්චරක් තියෙද? 32ක් අඩංගු වෙලා තියෙනවා. පැහැදිලිනේ? එක පැත්තක 16යි. ඒක දෙකෙන් වැඩි කරා අපි කීයද? 32ක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිනේ? අනිත් එක ගත්තොත් එහෙම අපි කිරිදත් ගත්තොත් එහෙම ටෝටල් සංඛ්‍යාව මුළු දත් ටික 20ක් විතර 20ක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් පුතේ ඊළඟට දත් දැන් හනුවේ වැඩ ටික හරිනේ. දත් වල වැඩ ටිකත් අපි ඉවර කරා. දැන් දිවේ තියෙන්නේ. දිවේ ඉතින් සාමාන්‍යයෙන් පුතේ ආහාර අල්ලගන්න විකීමට කියන්නේ කෑමට සහ ගිලීමට පහසු වෙනවා. හරිද? ඊට තොල් තියෙනවා. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් මුඛයේ තියෙන්නේ. ඊට පස්සේ අපිට මුඛයට ශ්‍රාවය වෙන කේට පිළිබඳ කේට ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන කේටය පිළිබඳ තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරිද? හරි පුතේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාමාන්‍ය මුඛයෙන් ශ්‍රාවය වන මොන සම්බන්ධයෙන්ද? ගවයෙක්ගේ මුඛයෙන් ශ්‍රාවය වන කේටේ සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් කෑවට පස්සේ අපි දැන් දිව ගැන කතා කරා, දත් ගැන කතා කරා, ඊට පස්සේ හණු ගැන කතා කරා. ඒ කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කේටේ ගැන මේ කතා කරන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කේටේ ශ්‍රාවය වෙන්නේ මේ හරකෙක්ගේ කට ඇතුලේ තියෙනවා කේට ග්‍රන්ථි වලින්. මෙන්න මේ ක්‍රේඩ ග්‍රන්ථි වලින් තමයි ප්‍රධාන වශයෙන් කේටේ ශ්‍රාවය වෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ පැයකට කේටය ශ්‍රාවය වෙනවා එක පැයකට ලීටර් 150 200ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් කේටේ ශ්‍රාවය වෙනවා. ඒතර මේකෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ කේටය අඩංගු වෙනවා සෝඩියම් බයිකාබනේට් කියන ද්‍රව්‍ය. එතකොට ඒකෙදි pH අගය සාමාන්‍යයෙන් පාලනය කරනවා.
සාමාන්‍යයෙන් ලොකු pH අගයට වැඩි වෙන්න දෙන්නේ නැහැ. මේ අපි කියන්නේ භාෂ්මික තත්ත්වයට පත් කරලා තියාගන්නවා සාමාන්‍යයෙන් pH අගය කන්ට්‍රෝල් කරලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ගවයෙක්ගේ මුඛයක් ඇතුලේ කියන්නේ කට ඇතුලේ මේ ශ්‍රාවී වෙන කේටය වල අපේ කටේ අපේ කෙළවල තියෙන ටයලින් එහෙම නැත්නම් කේට ඇමයිලේස් අන්තර්ගත වෙලා නැහැ. හරිද? ඒ එන්සයිමය නැහැ. එතකොට ඒ හින්දා ඒක මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මෙයාලගේ ටයලින් එහෙම නැත්නම් කේට ඇමයිලේස් ජීවක එන්සයිමයක් වෙන ඒක අඩංගු වෙලා නැහැ. එතකොට දැන් ඔන්න මුඛයේ කතන්දරේ හරි. දත් ගැන කතා කරා අපි. ඊට පස්සේ පුතේ හනුව ගැන කතා කරා. උඩු හනුව යටි හනුව දත් සෙට් එක. ඊට පස්සේ තොල. ඊට පස්සේ දිව ඒ ටික කතා කරලා තියෙනවා. ඊට පස්සේ කේටය ගැන කතා කරා. කේටේ සාමාන්‍යයෙන් පැයකට ලීටර් 150 200ක් විතර මේ හැදෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ මේ මුඛයෙන් පස්සේ ඊළඟට අපි ඊළඟ කතා කරන්න තියෙන අවයවය තමයි මෙන්න මේ ග්‍රසනිකාව කියලා කියන්නේ. ඒක ගැන ලොකු කතන්දරයක් නෑ. සාමාන්‍යයෙන් ග්‍රසනිකාව කියලා කියන්නේ අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම මෙන්න මේ මුඛයෙන් එන ආහාර ටික, කටින් එන ආහාර ටික ග්‍රසනිකාව හරහා පුතේ යනවා කොහෙටද? ආමාශයට. ඒතර මේ ග්‍රසනිකාව තමයි පුතේ මොකේද? සාමාන්‍ය ශ්වසන මාර්ගයට මේ පැත්ත අපි ශ්වසන මාර්ගය කියලා ගත්තොත් එහෙම මේ පැත්ත ආහාර මාර්ගය කියලා ගත්තොත් එහෙම පුතේ ග්‍රසනිකාව තමයි ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය අතර තියෙන පොදු කුටීරය. හරිද? එතකොට මේ මෙතන දැන් ශ්වාස මාර්ගය සහ ආහාර මාර්ගය දෙකටම අයිති කොටසක් තමයි මෙන්න මේ ග්‍රසනිකාව කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කෑම කද්දී මෙන්න මෙතනින් වැහෙනවා. එතකොට ශ්වසන මාර්ගයට ආහාර ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් මේ ආහාර මාර්ගයේ ඔස්සේ අන්න ස්රෝතය ඔස්සේ තමයි යන්නේ. එතකොට ශ්වාස නාලය වැහිලා තියෙන්නේ. ඔය ගොඩක් වෙලාවට අපි මේ පිට උගුර යනවා කියලා කියන්නේ අර ඒක වෙන්නේ අපි කෑම කද්දී මේ මෙන්න මෙතන මේ ශ්වසන මාර්ගයේ විවෘත වුණොත් තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. එහෙම නැත්නම් මේක වැහිලා තියෙන අපි ඒතර කෑම කද්දි කතා කරන්න එපා කියලා කියන්නේ ඔය හේතුව හින්දා. මොකද ග්‍රසනිකාව පොදු වෙච්ච කුටීරයක්. එන ආහාර ටිකට තීරණය කරගන්න බෑ මේ දෙකම ඇරිලා තියෙද්දි මෙහෙට යනවද මෙහෙට යනවද කියලා. අපි කෑම කද්දි කතා කරොත් එහෙම පුතේ මේකත් ඇරෙනවා. ශ්වසන මාර්ගයත් ඇරෙනවා. එතකොට එහෙම විවෘත වුණොත් එහෙම යාට හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා. ඒතකොට බැරි වෙලාවකත් මෙහෙට ගියොත් එහෙම තමයි කැස්ස එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැස්ස ඇති කරලා ඒක ඉවත් කරලා දානවා. ඊට හේතුව තමයි මොකද පෙනහළු වලට එහෙම ඔය වතුර බින්දුවක් හරි ගියොත් එහෙම මැරෙන්න පුළුවන් හින්දා. හරිද? ඒක මේ අමතර කතාවක්. එතකොට අපි ගත්තොත් එහෙම ග්‍රසනිකාව කියලා කියන්නේ මෙන්න මේ ආහාර මාර්ගයට අයිති කොටසක් සහ ශ්වසන මාර්ගයටත් අයිති. මේ දෙන්නට පොදු වෙච්ච කුටීරයක්. ඒතර මෙන්න මේ මුඛය හරහා එන ආහාර ග්‍රසනිකාව හරහා ඇවිල්ලා තමයි අන්න ස්රෝතය දිගේ ආමාශයට යන්නේ. හරිද? ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊළඟ කොටස තමයි දැන් මුඛය කතා කරා, ග්‍රසනිකාව කතා කරා. ඊට පස්සේ පුතේ අන්නස්රෝතය. මේ අන්නස්රෝතය මගින් මොකද්ද කරන්නේ? සාමාන්‍යයෙන් මේ නලයක් ආකාරයේ එකක් තමයි මේක බටයක් පේශි වලින් හැදිච්ච බටයක් තියෙන්නේ. එතකොට මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් ආහාරය ආමාශය දක්වා අරගෙන යන එක. එතකොට මේකෙදි යනවා එහෙමයි. හරිද? එතකොට ওই ටික තමයි සාමාන්‍යයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. මුඛය ගැන කතා කරා, ග්‍රසනිකාව මොකද්ද, අන්නස්රෝතය මොකද්ද කියන එක දැන් දැනගෙන තියෙන්නේ. එතකොට මුඛයෙන් එන ආහාර ග්‍රසනිකාව ඔස්සේ ඇවිල්ලා අන්නස්රෝතෙන් ලැබෙනවා. ඊට පස්සේ විශේෂිත වෙච්ච කොටස තමයි පුතේ ආමාශය කියලා කියන්නේ.